හායි ළමයි හුඟ දවසකට පස්සේ නේද මේ අපි ලෑස්ති වෙන්නේ මේ සැරේ වෙසක් එකට දන්සල් වඳින්න යන්න. ඉතින් මේ දන්සල තියෙන්නේ මාතර ටවුන් එකේ. අපේ පළවෙනි දන්සල. අපිට මෙතනින් හම්බුණා අයිස් කොෆි එකක්. ඊට අමතරව බිස්කට් එකකුත් එක කෙසෙල් ගෙඩියකුත් හම්බුණා. ලොකු පොලිමක් නම් තිබ්බේ නෑ ළමයි. ඒ හින්දා ඉක්මනට යන්න පුළුවන් වුණා. දැන් නම් පොලිමට ටික ටික වැඩි වෙනවා. ඉතින් ඒකත් රස බලලා අපි තව ටිකක් ඉස්සරහට ගියා. බලන්න මෙතන අඳුරනවද කියලා. මේ ළමයි හෙළ රැවුලා ඒ කට ගැසීම දෙනවා. හරිම ලස්සන දන්සලක්. බලන්න මොනවද මේ කියලා. අපි එතනට යද්දී එතනත් එච්චර පොලිමක් නෑ. හරිම රසම රස අයිස්ක්‍රීම් එකක් හම්බුණා ඒ වෙලාවේ. මොකද මේ වෙලාවේ මාර රස්නේ ළමයි. පුදුම අවසරක් තියෙන්නේ. ඉතින් ළමයි බලන හැම තැනම පුදුම විදිහට මේ සැරේ දන්සල්. ඒ වගේම තමයි මාර අවසරක් ළමයි තියෙන්නේ. දැන් මේ යන්නේ අපි දෙවුන්දර පැත්තට. දෙවුන්දරයි නම් දන්නවා මේ දන්සල මොකද්ද කියලා. හැම අවුරුද්දෙම වෙසක් දවස් දෙකේම මෙතන තියෙනවා මහා ලොකු බත් දන්සල් දෙකක්. ඉතින් අද අපි යන්නේ බත් දන්සලට. මේ 12 වෙනිදා බත් දන්සල. ඒ කියන්නේ ළමයි 13 ඒ කියන්නේ හෙටත් තියෙනවා මෙතන බත් දන්සල. බලන්න ළමයි එතන මොනවද තියෙන්නේ කියලා. එතන ළමයි අපිට කැමති විදිහට ඇති තරම් බෙදාන කන්න පුළුවන්. හරිම රසයි ළමයි. සම්බා බත් එක්ක පරිප්පු ඊළඟට මාළු මික්සට හදලා තිබ්බා. පපඩම් තිබ්බා. අල තෙම්පරාදුවක් තිබ්බා. ඒකේ රස නම් කියන්න වචන නෑ ළමයි. මේ දන්සලේ ළමයි එකවරකට 200කට වගේ එකට ඉඳගෙන කන්න පුළුවන්. ඒ තරම් ලොකු බත් දන්සලක් තමයි මෙතන තියෙන්නේ. දැක්කම ආසයි දෙනවා නේද කන්න. ඉතින් බත් දන්සලත් වල තවත් ටිකක් අපි යන්න හිතුවා ඉස්සරහට. මේ දවස්වල ළමයි හැමතැනම දන්සල්නේ. ඒ හින්දා ගොඩාක් දන්සල් පහු කරගෙන තමයි අපි ගියේ. අයිස්ක්‍රීම් දන්සල් නම් හැම තැනම වගේ තියෙනවා. ඉතින් ඒ අතරේදී හම්බෙන් හම්බුණා අපිට හොන්ඩබා දන්සලක්. ඉතින් ඒකේ හොන්ඩබා එක්ක රස බලන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඒ දන්සලෙත් රස බලලා තවත් ටිකක් ගියාම ඉස්සරහට තව දන්සලක් තියෙනවා. මේ මොකද්ද මේ? හුඟක් කලාතුරකින් කන්න හම්බෙන අමුතුම දන්සලක්. මෙතන දෙන්නේ ළමයි යෝගට්. මාතර පැත්තේ අය නම් දන්නවා මේ පැත්තේ තිබ්බ දන්සල් නම් සුපිරි කියන්න. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ යෝගට් එකේ රස බලන්න. ඉතින් ඒ දන්සලෙත් රස බලලා තවත් ටිකක් ඉස්සරහට යනකොට මෙන්න මෙතන තව දන්සලක් තියෙනවා. බලන්න ළමයි මොනවද මේ කියලා. මෙතන තියෙන්නේ අයිස්ක්‍රීම්. රස්නේ දවස්වල නම් මාර සනීපයි ළමයි අයිස්ක්‍රීම් එක කනක එක. ඒ වගේම තමයි අපි වීඩියෝ කරනවා කියලා දැනගත්තාම එයාලට පුදුම සතුටක් හිතට දැනුනේ. ඉතින් අපේ මේ වීඩියෝ එක බලන අය මේ දන්ස වලට ගිහින් තිනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ දන්සලෙත් රස බලලා ඉස්සරහට යනකොට කන්න බැරි වෙච්ච කඩල දන්සලක් හම්බුණා. ඉතින් කඩල දන්සලෙන් කඩලෙකුත් තරම් කකා තමයි මේ ඉන්නේ. දැන් බලන්නකෝ අය මොනවද මේ හම්බෙන්නේ කියලා. අවස් වෙනකොට ළමයි මෙන්න මෙතන මාළු පාන් දන්සලක්.
ඉතින් මාතර පැත්තට යන්න පුදුම විදිහේ දන්සල් තියෙන්නේ ළමයි. මාළු පායක නම් මාරම රසයි. ඉතින් ගඟ අද්දරට වෙලා මාළු පායක රස බලන ගන්න තමයි ඉන්නේ. ඉතින් ළමයි මාතර ටවුන් එක පැත්තට හවස් වෙලා එනකොට තවත් පොලිමක් තියෙනවා. අනේ හරි පුදුමයි ළමයි. මෙතනත් අයිස්ක්‍රීම් දන්සලක්. මෙතන චොක්ලට් අයිස්ක්‍රීම්, ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ඒ වර්ග දෙකෙන්ම දෙන්නේ ළමයි මුස්ලිම් පිරිසක්. ඉතින් හරි පුදුම හිතුණා යාළුවත් ඒ වගේ දෙයක් කරනවා දැක්කහම. හරිම රසයි ළමයි. ඉතින් මේ හැමෝටම දන්සල් සූදානම් කරපු හැමෝටම උගාක් පින් කියනවා. ඉතින් ඊට පස්සේ අපි හවස් වෙලා එන්න සූදානම් වුණා මාතර බෝධියට. මොකද මේ වෙලාවේ ළමයි මාතර බෝධියේ බෝධි පූජාව තියන්න සූදානම් වෙනවා. ඉතින් ළමයි මාතර බෝධියට ගිහිලා බෝධියත් වැදලා ටිකක් රෑ වුණා අපි එනකොට. දැන් නම් මේ වෙලාවේ ළමයි අපිට හොඳට ඕන් බඩගිනින් මොකද රෑ වෙලානේ. එනකොට තව පොලිමක් තියෙනවා. ඉතින් ළමයි මෙතන තියෙන්නේ බත් දන්සලා. ඉතින් අපි හිතුවා රෑ කෑම මේ බත් දන්සලෙන් ගන්න. සෑහෙන වෙලාවක් පොලිමේ ඉඳලා තමයි ඉතින් මෙතනට ආවේ. ඉතින් ළමයි මෙතන කහබත් උයලා ඒ වගේම පරිප්පු එකක් රසට හදලා තිබ්බා. සෝසේජස් ඩෙවල් එකක් විදිහට හදලා ඊට අමතරව පපඩම් මිරිස් බෙදලා තිබ්බා. ඊට අමතරව තමයි ළමයි කඩල වගේ දෙයක් උයලා තිබ්බා. මට තාම හිතා ගන්න බෑ මොනවද ඒ කියලා. ඒකත් හරිම රසයි. ඕ බලන්න මේ දන්සලට ගිහපු අය ඉන්නවා නම් අපේ වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එකක් දාලා බලන්න. සමහර විට මේ අතර ඔයත් ඇති නේද? අපි හැමදාමත් ගෙදර හදන දේනේ කන්නේ. ඉතින් දන්සලෙන් හදන දේවල් වල කෑම වල ළමයි මාර රසක් තියෙන්නේ. ඉතින් ළමයි අද මේ දෙවෙනි දවස. අදත් අපි දන්සල් වදින්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද හිතුණා අපිට දවල්ට මාතරට ගියා නම් හොඳයි කියලා. මොකද ළමයි මෙතන තියෙනවා මහා ෆ්‍රයිඩ් රයිස් දන්සලක් වගේම අයිස්ක්‍රීම් දන්සලකුත්. පේනවාද ළමයි පොලිම? මේ දන්සලට ළමයි සෑහෙන පොලිමක් හිටියා. ඉතින් අපිත් මේ පොලිමේ තමයි ගියේ. ඉතින් ළමයි 12:00 විතර අපි පොලිමට ආවේ. අපි කන තැනට ලං වෙනකොට හවස 3යි. බලන්න ළමයි මේ කෑම වල රසයි මේක එතන ලස්සනයි කොහොමද කියලා. ඔන්න යන්තම් අපි දැන් ඇතුළට ආවා. මාරම ලස්සනයි ළමයි හොටෙල් එකක වගේ හරිම ලස්සනට පිරිසිදුවට ලස්සනට කෑම ටික ඉස්සලා තිබ්බා. දැන් ඉතින් මේ තමයි අවස්ථාව. මෙතන හරිම රසට හදපු ෆ්‍රයිඩ් රයිස්, ඒ වගේම පරිප්පු ටෙම්පරාදුවක් තිබ්බා. රසම රසට හදපු මාළු ඩෙවල් එකක් තිබ්බා. ඒ වගේම චොප්සියකුත් එක්ක පපඩම් චිලි පේස්ට් එකක් තියෙනවා. ළමයි හොඳට ඕම බඩගිනින් අපිට. මේ දන්සල තිබ්බේ ළමයි පරිදුව ඉස්සරහා. යමුද අපිත් එක්ක කෑම චුට්ටක් කන්න? දැක්කම නම් ආස හිතෙනවා නේද? ඇත්තෙන්ම මේ දන්සල සෝදානම් කරපු හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෑහෙන වියදම් කරලා තිබ්බ හොටෙල් එකක වගේ හරීම රසට පිළිවෙලට මේ කෑම ටික හැමෝටම දෙන්න. පුදුම රසක් ළමයි තියෙන්නේ. මේ ඉතින් ඒ දන්සලෙන් කෑවට පස්සේ එතන අයිස්ක්‍රීම් උත් සූදානම් කරලා හැමෝටම දෙන්න. ඉතින් ළමයි ෆ්‍රයිඩ් රයිස් එකේ රස බලලා දැන් මේ අයිස්ක්‍රීම් එක රස බලන්න තමයි සූදානම් වෙන්නේ. මේ අවසර වෙලාව ළමයි ඉන්නේ බෑ පුදුම රසණයක් තියෙන්නේ. ඒත් ඉතින් අයිස්ක්‍රීම් එකේ රස බලනකොට ඒ අපහසුතාව කොහෙන් යනවද දන්නේ. ඉතින් ළමයි ඒ දන්සලෙන් කාලා එනකොට මෙන්න පාරේ තවත් පොලිමක්. බලන්න ළමයි මේ මොනවද කියලා. මෙතන පොප්සිකල් දන්සලක් තියෙනවා. අවසර වෙලාවනේ ළමයි. ඒ වෙලාවට නම් පුදුම සනීපයි ඒවා එකක් කනකොට. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ ඒ පොප්සිකල් දන්සලේ පොප්සිකල් එක්ක රස බලන්න.
ඉතින් ඒ දන්සලෙත් රස විඳලා තවත් ටිකක් ඉස්සරහට එනකොට මෙන්න මෙතන තියෙනවා ළමයි තව දන්සලක් මොනවද බලන්නේ? බලන්න ළමයි මෙතන දෙන්නේ මාළු පාන්. මාළු පානුත් එක්ක අපිට රසම රස තේ එකකුත් එතනින් හම්බෙනවා. දැන් මේ සෝදානම් වෙන්නේ අපි මාළු පාන් එක්ක රස බලන්න. ඉතින් ළමයි අවස් වෙනකොට හොඳටම මහන්සි නිසා අපි මහන්සි ටිකක් කරලා රෑ වෙනකොට ආයෙත් යන්න හිතුණා විසක් බලන්න. බලන්න ළමයි මේ මොනවද කියලා. මේ ළමයි කැතන දුරේන්ද්‍ර ටිකක් ඇතුළට යනකොට හරියම ලස්සන තැනක විසක් කලාපයක් තියෙනවා. එතනත් මාරම ලස්සනයි ළමයි. මම කතාව නවත්තලා ඔයාලට බලන්න දෙන්නම්. ඉතින් ළමයි මේ ටික අදයි හෙටයි විතරක් නෙමෙයි තව දවස් කිහිපයක් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලා බලපු ඉතින් කවුරු හරි ඉන්නවා නම් කැකන තුරේට ගියොත් ඔයාලට මේ විසක් කලාපේ බලා ගන්න පුළුවන්. ඉතින් ළමයි මේ විසක් කලාපේ බලලා තව ටිකක් ගියා ඉස්සරහට. බලන්නකො අපි දැන් කොහාටද යන්නේ කියලා. මේ වෙලාව නම් ළමයි ටිකක් වැස්ස. ඉතින් වැස්සේ තෙමි තෙමි තමයි අපි මේ යන්නේ. වැස්ස බාධාවක් කරගන්න නැතුව ඉස්සරහට යනකොට ලස්සන තොරණක් තියෙනවා. ඉතින් තොරණට මෙහායින් මේ වැස්සේ වෙලාවේ උණුවෙන් දුම් දාන කඩල දන්සලකුත් තියෙනවා. ඉතින් උණුවෙන් අදමු කඩලත් එක්ක දෙයිමල් කෝප්පෙකුත් අපිට හම්බුණා. ඉතින් ඒකේ රස බලන ගමන් දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ තොරණ බලන්න. ඉතින් ළමයි මේ තොරණ තියෙන්නේ මොබල්ගම බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහ දවසක ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් ළමයි අදට ඇති නේද? අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.